ඔයාට කවදා හරි දැනිලා තියෙනවද ඔයා තනියම ඉන්න කාමරයක කවුරු හරි ඔයා දිහා බලාගෙන ඉන්නා වගේ හැඟීමක්. ඔයා වටපිට බැලුවට කවුරුත්ම පේන්න නැහැ. ඒත් ඔයාට දැනෙනවා කවුරු හරි එතන ඉන්නවා. එයාගේ හුස්ම වැටෙන සද්දේ, එයා එහා මෙහා යන සද්දේ ඔයාට ඇහෙනවා. ඒත් S2කට කවුරුත්ම පේන්න නැහැ. හිතන්න ඒ ඔයාට දැනෙන දේ ඇත්තක් වුණොත්. ඔයාට පේන්නේ නැති කෙනෙක් ඔයාගේ ජීවිතේ විනාශ කරන්න පටන් ගත්තොත් ඔයා මොකද කරන්නේ? අන්න ඒ වගේ හුස්ම හිර කරන භයානක අත්දැකීමකට මුහුණ දෙන තරුණියක් ගැන කියවෙන සුපිරිම ෆිල්ම් එකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ මූවි එකේ නම තමයි The Invisible Man. මේක බලද්දි ඔයාටත් නිකන් පිස්සු හැදෙනා වගේ දැනෙයි. ඒ වගේම මේකේ අවසානය ඔයා කීයටවත් හිතන විදිහේ එකක් නෙවෙයි. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු මොකද්ද මේ අදිසි මිනිසාගේ කතාව කියලා. කතාව පටන් ගන්නේ මහා රෑක මුහුදු වෙරළක් අයිනේ තියෙන විශාල සුකෝපභෝගී මන්දිරයකින්. මේ ගෙදර ඉන්නේ සිසීලියා කාස් කියන තරුණියයි එයාගේ සැමියා වෙච්ච ඇඩ්‍රියන් ග්‍රිෆිනුයි. ඇඩ්‍රියන් කියන්නේ ලෝකේ ඉන්න දක්ෂතම විද්‍යාඥයෙක්. එයා විශේෂඥ දැනුමක් තියෙන්නේ ප්‍රකාශ විද්‍යාව. එහෙමත් නැත්නම් ආලෝකීය සම්බන්ධ තාක්ෂණය ගැන. හැබැයි මේ ඇඩ්‍රියන් කියන්නේ මහා විකෘති මනසක් තියෙන පාලකයෙක්. එයා සිසීලියාගේ ජීවිතයේ හැම දෙයක්ම පාලනය කරනවා. ඇය අඳින ඇඳුමේ ඉඳලා කතා කරන වචනයක් පාසා එයා තීරණය කරනවා. සිසීලියා ඉන්නේ මේ ගෙදර හිරකාරියක් වගේ. මේ රෑයේ සිසීලියා තීරණය කරනවා කොහොම හරි මේ නිරයෙන් පැනලා යන්න. ඇඩ්‍රියන් තද නිින්දේ ඉන්න වෙලාවක සිසීලියා හරිම පරිස්සමට ඇඳෙන් බහිනවා. ඇයට හුස්ම ගන්නවත් බයයි ඇඩ්‍රියන් ඇහැරෙයි කියලා. ඇය කලින්ම ලෑස්ති කරගත්ත බෑග් එකත් අරගෙන ගෙදර ආරක්ෂක කැමරා සිස්ටම් එකත් ඕෆ් කරලා එළියට පැන ගන්නවා. මේ ගෙදර ආරක්ෂාව කොච්චරද කියනවා නම් වටේටම ලොකු තාප්ප බැඳලා තියෙන්නේ. ඇය මේ තාප්පෙන් පනිනවත් එක්කම ඇඩ්‍රියන් ඇහැරිලා දුවගෙන එනවා. ඒත් වෙලාවටම සිසීලියාගේ අක්කා කාර් එක අරන් එතනට එන නිසා සිසීලියාට මේ යකාගෙන් බේරිලා පැන ගන්න පුරුවන් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ සිසීලියා ඉන්නේ ලොකු කම්පනයකින්. ඇය ඉන්නේ එයාගේ යාළුවෙක් වෙච්ච ජේම්ස් කියන පොලිස් නිලධාරියාගේ ගෙදර. ඇඩ්‍රියන් ආපහු ඇයව හොයාගෙන එයි කියන බයට ඇය ගෙදරින් එළියට බහින්නවත් නැහැ. දවසක් සිසීලියාට ආරංචියක් එනවා ඇඩ්‍රියන් සියදිවි හානි කරගෙන මැරිලා කියලා. සිසීලියා දාලා ගියාට පස්සේ ඇති වුණු දුකට එයා එහෙම කරගත්ත කියලා තමයි කියන්නේ. මේක අහපු ගමන් සිසීලියාට ලොකු සහනයක් දැනෙනවා. Tamanව හිර කරගෙන හිටපු යක්ෂයා මැරිලා කියන එක ඇයට ලොකු නිදහසක්. ඇඩ්‍රියන්ගේ මරණයෙන් පස්සේ එයාගේ නීතිඥයා එයාගේ අන්තිම කැමැති පත්‍රය කියවනවා. ඇඩ්‍රියන් මැරෙන්න කලින් එයාගේ කෝටි ගාණක දේපල සිසීලියාට ලියලා තියෙනවා. හැබැයි පුඩි කොන්දේසියක් තියෙනවා. සිසීලියාට කවදා හරි මානසික පිස්සුවක් හැදුනොත් හෝ ඇය අපරාධයක් කළොත් මේ සල්ලි ඇයට ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් දැන් සිසීලියාට සල්ලිත් තියෙන නිසා ඇය ජේම්ස්ගේ එයාගේ දුවගේ ජීවිතය ලස්සන කරන්න හිතාගෙන අලුත් බලාපොරොත්තු ඇති කරගන්නවා. හැබැයි ප්‍රශ්න පටන් ගන්න එතනින්. ටික දවසක් යද්දි සිසීලියාට දැනෙන්න ගන්නවා මේ ගෙදර ඇය තනියම ඉන්නේ නැහැ කියලා. උදේට හදන්න තිබ්බ බිත්තරේ ඉබේම ලිපේ ගින්දර වෙඩි වෙලා පිච්චෙනවා. ඇය එළියට යද්දි දොර ඇරලා තිබ්බට ඇය ආපහු වෙද්දි ඒක වැහිලා. රැට නිදාගෙන ඉද්දි කවුරු හරි ඇවිත් පොරවන් ඉන්න රෙද්ද අදිනව වගේ දැනෙනවා. ඒ විතරක් නෙමෙයි. සිසීලියා ජොබ් එකකට ඉන්ටර්විව් යන්න හදද්දි එයාගේ ෆයිල් එකේ තිබ්බ සහතික ඔක්කොම අතුරුදහන් වෙලා. මේ හැමදේම දිහා බලද්දි සිසීලියාට තේරෙනවා ඇඩ්‍රියන් මැරිලා නැහැ. එයා කොහොම හරි අය පස්සෙන් එනවා කියලා. මේ ගැන ඇය එයාගේ අක්කටයි ජේම්ස්ටයි කියන්න හැදුවට කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද ඇඩ්‍රියන් මැරිලා කියලා මුළු ලෝකෙම දන්නවනේ. අනිත් එක මැරුණු මිනිස්සෙක් කොහොමද ආපහු වෙන්නේ? හැමෝම හිතන්නේ සිසීලියාට පරණ කම්පණය නිසා පිස්සු හැදීගෙන එනවා කියලා. ඒ අතරේ දවසක් සිසීලියා ගෙදර ඉද්දී එයාට අමුතු සද්දයක් ඇහෙනවා. එයාට සැක හිතෙනවා කවුරු හරි එතන ඉන්නවා කියලා. එයා කරන්නේ ගෙදර තිබ්බ තීන්ත බල්ඩියක් අරගෙන හිස් අවකාශයට හලන එක. එතකොටම තමයි ඇඟ හිරිවැටෙන දේ වෙන්නේ. ඒ හිස් අවකාශයේ තීන්ත වැදුනම මිනිස්සෙක්ගේ හැඩරුව මතුවෙනවා. ඔව්, කවුරු හරි එතන ඉන්නවා. ඒ තීන්ත ටික හොදගත්ත ගම ඒ කෙනා ආපහු නොපෙනී යනවා. දැන් සිසීලියාට ෂුවර් ඇඩ්‍රියන් මොකක් හරි තාක්ෂණයක් පාවිච්චි කරලා නොපෙනී ඉන්න විදිහක් හොයාගෙන කියලා. මොකද එයා ආලෝකීය සම්බන්ධ විද්‍යාඥයෙක්නේ. මේ නොපෙනී යක්ෂයා සිසීලියාට ගහන්න පටන් ගන්නවා. ඇයව බිම දාගෙන පහර දෙනවා. සිසීලියා ජීවිතේ බේරගන්න දුවලා ගිහින් ජේම්ස්ගේ ගෙදරට යනවා. ඒත් කවුරුත් ඇයව විශ්වාස කරන්නේ නැහැ. සිසීලියාගේ අක්කත් ඇයව හම්බ වෙන්න එන්නේ මොකද සිසීලියාගේ ඊමේල් එකෙන් අක්කට කැත මැසේජ් වගේක් යවලා. මේකත් කරලා තියෙන්නේ අර නොපෙනී ඇඩ්‍රියන්.
අන්තිමට සිසීලියා තීරණය කරනවා අක්කව හම්බ වෙලා ඇත්තම විස්තර කරන්න. මේ දෙන්න රෙස්ටුරන්ට් එකක හම්බ වෙනවා. සිසීලියා අක්කට කියනවා මට පිස්සු නැහැ. ඇඩ්රියන් මැරිලා නැහැ. එයා නොපෙනී ඉඳගෙන මගෙන් පලි ගන්නවා කියලා. මේක අහගෙන ඉන්න අක්ක සිසීලියා ගැන දුකෙන් බලන් ඉන්නවා. එක පාරටම මේසේ උඩ තිබ්බ පිහය ඉබේම පාවී ගිහින් අක්කගේ බෙල්ල කපලා දානවා. ඒක වෙන්නේ තප්පරයකින්. කාටවත් හිතා ගන්න බැරි වෙනවා මොකද වුනේ කියලා. ඊට පස්සේ අර පිහය ඇවිත් සිසීලියාගේ අතේ ගෑවෙනවා. බලන් ඉන්න මිනිස්සුන්ට පේන්නේ සිසීලියා පිහය අතේ තියාගෙන ඉන්නවා සහ අක්කගේ බෙල්ල කැපිලා මැරිලා විතරයි. මේක තමයි ඇඩ්රියන්ගේ සැලැස්ම. සිසීලියාට පිස්සු කියලා ඔප්පු කරලා ඇයව මිනිමරුවෙක් කරන්න. දැන් සිසීලියා ඉන්නේ මානසික රෝහලයක හිර වෙලා. පොලිසිය හිතන්නේ ඇය අක්කව මැරුවා කියලා. ඒත් සිසීලියා දන්නවා ඇඩ්රියන් තාම එතන ඉන්නවා කියලා. ඩොක්ටර්ස්ලා ඇවිල්ලා කියනවා සිසීලියා ප්‍රෙග්නන්ට් කියලා. ඇඩ්රියන්ගේ ළමෙක් ඇයගේ බඩේ ඉන්නවා. මේක ඇඩ්රියන්ට ඕන වෙච්ච දෙයක්. එයා සිසීලියාට කියනවා ඔයාට කවදාවත් මගෙන් බේරෙන්න බෑ. ඔයාට මේ දරුවා හම්බෙනකන් මම ඉන්නවා. ඊට පස්සේ මම දරුවව ගන්නවා. එදා රෑ සිසීලියා එකපාරටම රංගපාන්න ගන්නවා එයාට අමාරුයි කියලා. ගාඩ්ස්ලා දුවගෙන එනකොට සිසීලියා හංගගත්ත පෑනකින් ගාඩ් කෙනෙක්ට අනිනවා. එතන මහා සටනක් යනවා. එකපාරටම අර නොපෙනී මිනිහා එතනට ඇවිල්ලා ගාඩ්ස්ලා ඔක්කොටම ගහලා දානවා. මේ ෆයිට් එක නම් ඇත්තටම බලන්නම ඕන එකක්. ගාඩ්ස්ලා හුළඟට ගහනවා වගේ පෙනුනට එයාලට වදින්නේ දරුණු පහරවල්. සිසීලියා පැනලා දුවනවා. එයා දන්නව දැන් ඇඩ්රියන් යන්නේ ජේම්ස්ගේ දුවව මරන්න කියලා. සිසීලියා ජේම්ස්ගේ ගෙදරට එද්දී එතන ලොකු කලබලයක්. නොපෙනී මිනිහා ජේම්ස්ට හොඳටම ගහලා. සිසීලියා ගෙට පැනලා ගිනි නිවෙන උපකරණයක් අරගෙන ඒක ස්ප්‍රේ කරනවා. එතකොට අර නොපෙනී මිනිහාගේ ඇඟේ හැඩේ පේන්න ගන්නවා. සිසීලියා ඒ වෙලාවේ තියෙන ධෛර්යය ඔක්කොම අරගෙන ඒ මිනිස්යාද වෙඩි තියනවා. එයා මැරෙනවා. එයා ඇඳගෙන හිටපු කළු පාට අමුතු සූට් එකත් එක්කම එයා මැරිලා වැටෙනවා. සිසීලියා හිමින් ගිහින් එයාගේ මූණ වහලා තියෙන මාස්ක් එක ගලවනවා. මෙන්න මෙතන තමයි කතාවේ ලොකුම ට්විස්ට් එක වෙන්නේ. මාස්ක් එක ගැලවුනම ඉන්නේ ඇඩ්රියන් නෙමෙයි. ඒ ඉන්නේ ඇඩ්රියන්ගේ මල්ලි ටොම්. හැමෝම හිතන්නේ මේ ඔක්කොම කලේ ටොම් කියලා. පොලිසිය ඇවිල්ලා ඇඩ්රියන්ගේ ගෙදර පරීක්ෂණය කරනකොට ඇඩ්රියන්ව බේස්මන්ට් එකක ගැටගල්ලා දාලා තියෙනවා. ඇඩ්රියන් කියන්නේ එයාගේ මල්ලි එයාට කරදර කරලා එයාව හිර කරගෙන හිටියා කියලා. නීතිය ඉස්සරහෙන් දැන් ඇඩ්රියන් නිර්දෝෂී. හැම වැරද්දක්ම මැරුණු ටොම්ගේ පිට යනවා. ඒත් සිසීලියා දන්නවා මේක ඇඩ්රියන්ගේම තවත් එක ප්ලෑන් එකක් කියලා. ටොම්ව ඉත්තෙක් විදිහට පාවිච්චි කරලා ඇඩ්රියන් නිර්දෝෂි වෙලා ආපහු සමාජයට එන්න හදන්නේ කියලා. සිසීලියා තීරණය කරවා මේකට තිටක් තියන්න. ඇය අන්තිම වතාවට ඇඩ්රියන්ව හම්බ වෙන්න එයාගේ ගෙදරට රෑ කෑමකට යනවා. ඇය ඇඟ ඇතුලේ වයර් එකක් හයි කරගෙන යන්නේ ඇඩ්රියන් කරන වැරදි රෙකෝඩ් කරගන්න. ඒත් ඇඩ්රියන් ඒකට අහු වෙන්නේ නැහැ. එයා බොහොම සූක්ෂම විදිහට කතා කරනවා. ඇඩ්රියන් හිතනවා සිසීලියා ආපහු එයා ගාවට එයි කියලා. සිසීලියා කියනවා මම වොෂ්රූම් එකට ගිරලා එන්නම් කියලා. ඇය මේසෙන් නැගිටලා යනවා. කැමරාව පෙන්වන්නේ ඇඩ්රියන් තනියම මේසේ ඉන්න විදිහ. එකපාරට ඇඩ්රියන්ගේ අතේ තිබ්බ පිහය ඉබේම උඩට ඉස්සවිල්ලා එයාගේ බෙල්ල කපගෙන යනවා. හරියටම අර රෙස්ටුරන්ට් එකේදී අක්කා මැරුණු විදිහටමයි මේක වෙන්නේ. ඇඩ්රියන් ලේවිලක් මැද මැරෙනවා. ඇත්තටම මොකද වුනේ? සිසීලියා වොෂ්රූම් එකට ගියේ නැහැ. එයා කරින් ගෙදරින් හොයාගත්ත අතරම ඉන්විසිබල් සූට් එක කෑ ඇඳගත්තා. ඇඳගෙන ඇවිල්ලා ඇඩ්රියන්ගේ අතින්ම එයාගේ බෙල්ල කපා ගන්න සැලැස්සුවා. සිසීලියා ආපහු වොෂ්රූම් එකට ගිහින් නිකම්ම එළියට එනවා. එළියට ඇවිල්ලා බලද්දි ඇඩ්රියන් මැරිලා. සිසීලියා පුදුම වුණා වගේ රඟපානවා. පොලිසියට කෝල් කරලා කියනවා ඇඩ්රියන් සියදිවි හානි කරගත්තා කියලා. ගෙදර ආරක්ෂක කැමරාවල රෙකෝඩ් වෙලා තියෙන්නේ ඇඩ්රියන්ගේ අතින්ම බෙල්ල කපා ගන්න විදිහ නිසා කාටවත් සිසීලියාට මුකුත් කියන්න බෑ. අන්තිමට සිසීලියා ගෙදරින් එළියට බහිනවා. ඇය අර අදිසි ඇදුම දාපු බෑග් එකත් අතේ තියාගෙන නිදහසේ හුස්ම ගන්නවා. තමන්ව මානසිකව වට්ටලා තමන්ගේ පුළු පවුලම විනාශ කරන්න හදපු ඒ දුෂ්ටයාට ලැබෙන්න ඕනේ නියම දඬුවම ඇය විසින්ම ලබා දුන්නා. කතාව ඉවර වෙන්නේ සිසීලියා ජයග්‍රහණී ලීලාවෙන් එතනින් යන දර්ශනයෙන්. මේ ෆිල්ම් එක ගැන කතා කරනවා නම් මේක නිකම්ම හොර ෆිල්ම් එකක් නෙමෙයි. මේකේ තියෙන්නේ අපිට හිතාගන්න බැරි තරම් සියුම් මනෝවිද්‍යාත්මක බයක්. විශේෂයෙන්ම Taman කියන දේ කවුරුත් විශ්වාස නොකරනකොට කෙනෙක්ට ඇතිවෙන අසරණකම මේකෙන් නියමටම පෙන්නනවා. ප්‍රධාන නිලිය එලිසබෙත් මොස්ගේ රංගපාම නම් ඇත්තදම විශිෂ්ටයි. ඇය බය වෙන විදිහ, ඇය අසරණ වෙන විදිහ බලන් ඉන්න අපිටත් ඒ බය ඒ විදිහටම දැනෙනවා. කැමරා කෝණ පාවිච්චි කරලා තියෙන විදිහත් මාරම ලස්සනයි. සමහර වෙලාවට කැමරාව හිස් තැනක් දිහා ගොඩාක් වෙලා බලන් ඉන්නවා. එතකොට අපිට හිතෙනවා අර අදිසි මිනිහා එතන ඇති කියලා. ඉතින් ඔන්න ඔහොමයි The Invisible Man කතාව ඉවර වුණේ. ඇත්තටම තාක්ෂණයේ වැරදි අතකට ගියොත් වෙන්න පුළුවන් විනාශය ගැන මේක හොඳ පාඩමක්.
ඔයාලටත් හිතුන දේ පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් සුපිරිම මූවි රිවිව් වීඩියෝ බලන්න කැමති නම් දැන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.